සුබ දවසක් හැමෝටම අද අපි ඉගෙන ගන්න කම්පලෙක්ස් නම්බර්ස් සංකීර්ණ සංඛ්‍යා MC මොඩියුල් එකේ ලෙක්චර් නම්බර් 7 ඉදිරියේ තියෙන මේ සංකීර්ණ සංඛ්‍යා ගැන පොඩි විස්තරයක්. සංකීර්ණ සංඛ්‍යා ගැන ඉස්සලාම කතා කරද්දී ඒකේ අවුට්ලයින් එක විදිහට අපි මේ සංකීර්ණ සංඛ්‍යා කම්පලෙක්ස් නම්බර්ස් කියන්නේ මොකක්ද? එතකොට මොකක්ද මේ symbol of j? අපි නැත්තම් අපිට ගණන් වලදී ඒක i කියලාත් යූස් වෙනවා. IOJ මොකක්ද මේ IJ කියන්නේ? එතකොට මේ IJ ආශ්‍රයෙන් අපිට ගණන් හැදෙනවා ඒකේ පවර්ස් තියෙනවා කොහොමද මේ IJ ආශ්‍රයෙන් ගණන් සුළු කරන්නේ එතකොට කම්පලෙක්ස් නම්බර් සුළු කරන්නේ කොහොමද කම්පලෙක්ස් නම්බර් එකක ග්‍රැෆිකල් රිප්‍රසන්ටේෂන් කියනවා ඒ කියන අපි ආගන් ඩයග්‍රෑම් එකක් ආගන් ප්‍රස්ථාරයක් ඇසුරෙන් කොහොමද මේක පෙන්වන්නේ ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර අතුරෙන් කොහොමද පෙන්වන්නේ කියලා තමයි මේ පාඩමේ සම්පූර්ණ කව වෙන්නේ ඔන්න ඔය පොයින්ට්ස් ටික තමයි. ඒතර මුලින්ම මොකද්ද මේ කම්පලෙක්ස් නම්බර් මොකද්ද මේ IJ කියන්නේ කියලා හඳුනගමු. අපිට ගණන් වලදී ගණන් හදද්දී මෙන්න මේ ඍණ එකේ වර්ගමූල ඍණ එක කියන අගයන් එන්න පුළුවන්. මම පහල කියන්නම් කොහොමද අගයන් එන්නේ කියලා. වර්ගමූල ඍණ එක අගයන් ආවම මේකේ රියල් නම්බර් එකක්. අපිට මේකේ ඇත්ත අගයක් නෑ. අපිට 4 වර්ගමූලය වගේ නම් පුළුවන් ධන ඕ ඍණ 2 කියලා උත්තරේ ගන්න. හැබැයි මේ ඍණ එකේ වර්ගමූලයට අගයක් අපිට ගන්න බෑ. අපිට ඒවා රියල් නම්බර් එකක් විදිහට පෙන්වන්න බෑ. අපි එන්නේ අගයන් ඉමේජිනරි නම්බර්ස් කියලා හඳුන්වනවා. ඉමේජිනරි නම්බර්ස් කියලා හඳුන්වනවා. එතකොට මේ ඉමේජිනරි නම්බර්ස් වලදී අපි ඔන්න ඉමේජිනරි නම්බර්ස් රියල් නම්බර්ස් යූස් කරලා හදන ගණන් ගන්න උත්තර අපි කියනවා කම්පලෙක්ස් නම්බර්ස් කියලා. එතකොට කම්පලෙක්ස් නම්බර්ස් පටන් ගන්නෙ ඔන්න ඔය විදිහට. එතකොට මේ කම්පලෙක්ස් නම්බර් එකක් නැත්තම් i කියලා ආශ්‍රයෙන් ගානක් තිබ්බොත් වර්ගමූල ඍණ එක ආශ්‍රිත ගානක් තමයි ඒ ඇවිල්ලා තියෙන වර්ගමූල ඍණ එක පෙන්වන්න බැරි හින්දා තමයි අපි IOJ යූස් කරලා ගණන් හදන්නේ. එතකොට මේ J කියන එක අපි මොකද්ද? I කියලා කියන්නත් පුළුවන් මං J ආශ්‍රයෙන් යන්න. මේ J කියන එක ඇයි අපි එතනට J දාන්නේ? J එන්නේ කොහොමද? එතකොට නිකන් හිතන්න x වර්ගය ඍණ 1 සමානයි බිංදුව. ඔන්න ඔය වර්ගජ සමීකරණය සුළු කරන්න කිව්වොත් x වර්ගය සමානයි ධන 1 කියලා දන්නවා. x සමානයි මොකද්ද? ධන 1 වර්ගමූලය. ධන ඕ ඍණ වර්ගමූලය න x සමානයි ධන 1 ඕ x සමානයි ඍණ 1 කියලා රියල් නම්බර්ස් විදිහට ආන්සර්ස් ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේක හිතන්න x වර්ගය ධන 1 සමානයි බිංදුව. එතකොට x වර්ගය සමානයි ඍණ 1. x සමානයි ඍණ 1 වර්ගමූලය. එහෙනම් අපිට මේකේ උත්තර එන්නේ ධන ඕ ඍණනේ. x සමානයි ධන වර්ගමූල ඍණ 1 ඕ x සමානයි ඍණ වර්ගමූල ඍණ 1. ඔන්න ඔතනදී අපිට බෑ මේ ඍණ 1 කියන අගයට මෙන්න මේ ඍණ 1 වර්ගමූල ඍණ 1ට අගයක් දෙන්න රියල් නම්බර් එකක් දෙන්න බෑ. අන්න අපි ඒ වෙලාවට ඔන්න වර්ගමූල ඍණ 1 රිප්‍රසන්ට් කරනවා j කියලා නැත්නම් i කියලා. වර්ගමූල ඍණ 1 රිප්‍රසන්ට් කරනවා j කියලා. එහෙනම් අපිට ආන්සර් ගන්න පුළුවන් ධන j ඕ x සමානයි ඍණ j. ඔන්න ඕක තමයි ඔය සිම්බල් එක j කියන සිම්බල් එක අපි යූස් කරන්නේ ඔන්න ඔය වර්ගමූල ඍණ 1 කියන අගයට. එතකොට තියෙනවා ඕකේ පොසිටිව් ඉන්ටිජර්ස්. ඔය j වල පවර්ස් තියෙනවා. දැන් වර්ගමූල ඍණ 1 පවර්ස් තියෙන්න පුළුවන්. එක වර්ගමූල ඍණ 1 වර්ගය වර්ගමූල ර්ණ 1 ඝනය පොසිටිව් පැත්තෙන් තියෙන්නත් පුළුවන් නෙගටිව් පැත්තෙන් තියෙන්නත් පුළුවන්. අපි දන්නවා j සමානයි වර්ගමූල ඍණ 1 කියලා. j සමානයි වර්ගමූල ඍණ 1 කියලා අපි දන්නවා. එතකොට j වල වර්ගය හොයන්නේ කොහොමද? j වල වර්ගය කියන්නේ ඔය වර්ගමූල ඍණ 1 වර්ගය නේද? එහෙනම් වර්ගමූලයට වර්ගය කැපෙනවා. ඔයාලා හොඳට දන්නවා වර්ගමූලයක වර්ගමූලයක් කියන්නේ වර්ගමූල අයින් වෙලා වර්ගමූල ඇතුළේ තියෙන අගය එන්නේ. එහෙනම් ඍණ 1යි. j වල ඝනය තිබ්බොත් ඔයාලා හිතන්න j වල ඝනය අපිට ලියන්න පුළුවන් j වල වර්ගයේ වාරයක් j. දර්ශක දෙකක් ගුණ වෙද්දී දර්ශක දෙක එකතු වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ x වර්ගයේ වාරයක් x කියලා තිබ්බොත් අපි x ඝනය කියලා දන්නවා. මොකද මේ 2යි 1යි එකතු වෙලා. එහෙනම් ඒ වගේ තමයි j වල ඝනය තිබ්බොත් j වර්ගයේ වාරයක් j. අපි j වල වර්ගය දන්නවා දැන්. කි මොකද්ද? ඍණ 1යි කිය. j වල වර්ගය ඍණ 1යි කියලා දන්නවා. ඍණ 1 j වලින් වැඩි කරොත් ඍණ j. උත්තරේ ගත්ත විදිහ තේරුණානේ. එතකොට j වල හතරවෙනි බලය. ඒක කොහොමද හොයන්නේ? ඒක හොයන්න පුළුවන් j වල වර්ගයේ වර්ගය.
මේ වර්ගයක තවත් වර්ගයක් නැත්තම් මොකක් හරි දර්ශකයක තවත් දර්ශකයක් පව එකක පව එකක් තිබ්බොත් අපි ඒ දෙක ಗುಣ වෙනවා කියලා දන්නවා. එහෙනම් මේකෙන් හැදෙන්නේ j වල මේකෙන් හැදෙන්නේ j වල 4 වෙනි බලය. එහෙනම් අපිට දන්නවා j වල වර්ගය ඍණ 1යි කියලා. ඍණ 1ගේ වර්ගය ධන 1යි කියලා අපි දන්නවා. j වල පහ වෙලා බලමු. j වල පහ කොහොමද ගන්නේ? j වල 4 වාරයක් j. මොකද දර්ශක දෙකක් ගුණ කරොත් ඒ දෙක එකතු වෙනවා. එහෙනම් උත්තරේ අපි දන්නවා j වල 4 ධන 1යි. ධන 1යි j වලින් වැඩි කරොත් j. ඒ වගේම තමයි නෙගටිව් ඉන්ටිජර්ස් පවර්ස් තියෙනවා. නෙගටිව් ඉන්ටිජර් පවර්ස් තියෙනවා. ඒ නෙගටිව් ඉන්ටිජර් පවර්ස් වලදී j අපි දන්නවා j සමානයි ඍණ 1 වර්ගමූලය. අපි දන්නවා j වර්ගය සමානයි ඍණ 1 කියලා. j වර්ගය සමානයි ඍණ 1. අපිට මේක j උක්ත කරන්න පුළුවන් නේ. j උක්ත කරන්නේ කොහොමද? j උක්ත කරන්න පුළුවන් කොහොමද? j සමානයි ඍණ 1 බෙදීම j කියලා යූස් කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඍණ j වල ඍණ 1 මේ j උඩට එනවා. j වල ඍණ 1. දැන් j සමානයි ඍණ j වල ඍණ 1 කියලා අපිට යූස් කරන්න පුළුවන්. එහෙනම් j වල ඍණ 1 කියන්නේ කීයද? ඍණ j. මොකද j සමානයි ඍණ j වල ඍණ 1 නම් j ඍණ 1 කීයද? ඍණ j. ඒ ආශ්‍රයෙන් අපිට පුළුවන් නෙගටිව් ඉන්ටිජර් පවර්ස් හොයාගන්න. කොහොමද? j වල ඍණ 2. j වල ඍණ 2 කොහොමද හොයන්නේ? j වල ඍණ 2 හොයන්නේ j වල වර්ගය වාරයක් ඍණ 1. ඉතින් මේ දෙක ගුණ වුණාම j වල ඍණ 2 හැදෙනවා. එහෙනම් j වල වර්ගය වාරයක් ඍණ 1. මේ දෙක ගුණ වුණොත් අපි දන්නවා ඍණ 2 හැදෙනවා. එහෙනම් j වල වර්ගය අපි දන්නවා ඍණ 1යි කියලා. ඍණ 1 ඍණ 1 වෙනි බලය කීයද? ඍණ 1යි. ඍණ 1 ඍණ 1 වෙනි බලය කොහොමද හැදෙන්නේ? ඍණ 1 ඍණ 1 කිව්වොත් එහෙම 1ට ඍණ 1. උත්තරය කීයද? ඍණ 1යි. j වල ඍණ 3. j වල ඍණ 3 කොහොමද? j වල ඍණ දෙවාරයක් j වල ඍණ 1. මෙහෙම තිබ්බොත් මේ දෙක එකතු වෙනවා. ඍණ 2 ධන ඍණ 1 වෙනවා. එහෙම වුණාම ඍණ 3 හැදෙනවා. එහෙනම් අපි දන්නවා j වල ඍණ 2 අපි දන්නවා කීයද? ඍණ 1යි. j වල ඍණ 1 වෙනි බලය ඍණ j කියලා ඉස්සෙල්ලා උඩම ඉගෙන ගත්තා. මේ මෙතන ඉගෙන ගත්තේ. සමාන උත්තරේ j. j වල ඍණ 4. j වල ඍණ 4 කොහොමද? j වල ඍණ 2 වර්ගය. දැන් ඍණ 2 වාරයක් 2 ඍණ 4. එහෙනම් මෙතන උත්තරේ ඍණ 1 වර්ගය සමාන 1. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන් පොසිටිව් ඉන්ටිජර් පවර්ස් නෙගටිව් ඉන්ටිජර් පවර්ස් වල උත්තර ඔන්න ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන්. එතකොට කම්ප්ලෙක්ස් නම්බර්ස්. කම්ප්ලෙක්ස් නම්බර් එකක් කියන්නේ මොකක්ද? ඔය කම්ප්ලෙක්ස් නම්බර් එකක් කියලා කියන්නේ මොකක් හරි ගානක රියල් පාර්ට් එකක් තියෙනවා. ඒ රියල් පාර්ට් එකට කිව්වා වගේම ඉමේජිනරි පාර්ට් එකක් එකතු වුණොත් අපි ඒකට කියනවා කම්ප්ලෙක්ස් නම්බර් එකක් කියලා. රියල් කම්ප්ලෙක්ස් නම්බර් එක කියන්නේ ඒකට රියල් පාර්ට් එකකුත් තියෙන්න ඕනේ ඉමේජිනරි පාර්ට් එකකුත් තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ රියල් පාර්ට් එකයි ඉමේජිනරි පාර්ට් එකයි දෙකම එකතු වුණාම තමයි කම්ප්ලෙක්ස් නම්බර් එකක් හැදෙන්නේ. ඒතර ij ආශ්‍රයෙන් ගානක් තිබ්බොත් ඒක අපි කම්ප්ලෙක්ස් නම්බර්ස් ගානක් කියලා කියනවා. කම්ප්ලෙක්ස් නම්බර්ස් අපි සාමාන්‍යයෙන් රිප්‍රසන්ට් කරන්නේ මෙන්න මේ විදිහට. කම්ප්ලෙක්ස් නම්බර් එකක් මෙන්න මේ z අකුරින් පෙන්නනවා සූත්‍රය. මේ තියෙන්නේ රියල් පාර්ට් එක, මේ තියෙන්නේ ඉමේජිනරි පාර්ට් එක. රියල් පාර්ට් එකයි ඉමේජිනරි පාර්ට් එකයි දෙක එකතු වුණොත් තමයි කම්ප්ලෙක්ස් නම්බර් එකක් හැදෙන්නේ. එක්සැම්පල් එකක් විදිහට z සමානයි 3 දෙන j වල 5යි j කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන රියල් පාර්ට් එක මොකක්ද? අපි ඒක රිප්‍රසන්ට් කරනවා REZ කියලා. රියල් පාර්ට් එක මොකද්ද? 3. i නැති පාර්ට් එක. ඉමේජිනරි පාර්ට් එක තමයි z වල ඉමේජිනරි පාර්ට් එක කියලා කියනවා. z නෙමෙයි ඒක. z වල ඉමේජිනරි පාර්ට් එක 5යි. 5යි j නේ ඉමේජිනරි පාර්ට් එක 5යි. මොකද්ද මේ j කියන්නේ? මූල ඍණ එක. ඒක රිප්‍රසන්ට් කරන්න තමයි 5යි j කියලා යූස් කරන්නේ. තේරුණානේ? ඊට පස්සේ ඔය කම්ප්ලෙක්ස් නම්බර්ස් එකතු කරන්න පුළුවන්. කම්ප්ලෙක්ස් නම්බර්ස් එකතු කරද්දී රියල් පාර්ට්ස් වෙන වෙනම එකතු කරනවා, ඉමේජිනරි පාර්ට්ස් වෙන වෙනම එකතු කරනවා. ඊට පස්සේ අපිට උත්තරයකට එන්න පුළුවන්. බලන්න 4 ධන 5j ධන 3 ඍණ 2j. මේකේ රියල් පාර්ට්ස් මොනවාද? 4 3 තමයි රියල් පාර්ට්ස්. ඒ දෙක වෙනම එකතු කරනවා. 5j ඍණ 2j තමයි ඉමේජිනරි පාර්ට්ස්. මේ දෙක රියල් පාර්ට්ස්, මේ දෙක ඉමේජිනරි පාර්ට්ස්. ඒව වෙන වෙනම එකතු කරනවා. මෙන්න රියල් පාර්ට්ස් දෙක, මෙන්න ඉමේජිනරි පාර්ට්ස් දෙක. ඔය දෙක එකතු කරාම 4යි 3යි 7යි 5යි j ඍණ 2යි j 3යි j. උත්තරේ එනවා
අත ධන 3යි j ඕ j 3යි කියලා ලිව්වත් හරි. මෙතන තියෙන අඩු කිරීමක්. අඩු කිරීමත් ඒ වගේම තමයි. කොහොමද? real parts වෙනම imaginary parts වෙනම. මෙතන ඍණ 9jයි 9 වරක් ඍණ ධන වලින් වැඩි කරාම ඍණ 4 ඍණ 5යි j. උත්තරේ ඔන්න ඔහොම ගමයි ගන්නෙ. මම හිතනවා addition subtraction තේරුණා කියලා. complex number. complex numbers multiplication. complex numbers multiplication වලට යද්දී හොඳට බලා ගන්න. මම මේ ගානම හදන්නම්. නෑ මම වෙන ගානක් හදන්නම්. මේක බලා ගන්න. 4 ධන 5යි j. 4 ධන 5යි j ගුණ කිරීම 3 ඍණ 2යි j දුන්නොත් රියල් පාර්ට් එක ඉස්සෙල්ලා මේ සම්පූර්ණ දෙකෙන් වෙන වෙනම මල්ටිප්ලයි කරනවා. ඊට පස්සේ මේ ඉමේජිනරි පාර්ට් එක වෙන වෙනම මල්ටිප්ලයි කරනවා. මෙන්න මේ විදිහට. ගුණ කරාට පස්සේ එනවා 4 වරක් 3 12යි 4යි 2යි j වලින් වැඩි කරොත් 8යි j 5යි j 3න් වැඩි කරොත් 15යි j 5යි j j දෙකකින් වැඩි කරොත් අන්න j j j මෙතන 2 පවර් එකක් හැදෙනවා. එහෙනම් j වල වර්ගයක් හැදෙනවා. 5 වරක් 2 10 වෙනම හැදෙනවා. ඊට පස්සේ 12 ඍණ 8යි j 15යි j මෙතන 10 වෙනවා. ඇයි j වල වර්ගය අපි ඉගෙන ගත්තා ඍණ 1යි කියලා. අන්න ඒක මෙතනට ආදේශ කරන්න පුළුවන්. ඍණ 1යි කියලා ආදේශ කරනවා. ඍණයි ධන වෙන හින්දා ධන 10 වෙනවා. එහෙනම් උත්තරේ එනවා 12යි 10යි 22යි 15යි j වලින් 8යි j අඩු වෙනවා 7යි j. උත්තරේ ඔන්න ඔය විදිහේ. අපි ගානක් හදුම් බලන්න. 2 ධන 4යි j මල්ටිප්ලයි කරනවා 1 ධන 1 ඍණ යූස් කරමු. 1 ධන නැතු 1 ඍණ 6යි j. ඔය ගාන හදුවොත් 2 වැඩි කරනවා 1 ඍණ 6යි j වලින් ධන 4යි j වැඩි කරනවා 1 ඍණ 6යි j වලින් වෙන වෙනම. දැන් බලන්න 2 ඍණ 12යි j 2 ඍණ 12යි j මේ ධන 4යි j කින් වැඩි කරොත් 4යි j 4යි j ඍණ 6න් වැඩි කරොත් ඍණ 24යි j වර්ගය. දැන් දන්නවා j වර්ගය සමානයි ඍණ 1යි කියලා. ඒක මෙතනට ආදේශ කරන්න. 2 ඍණ 12යි j ධන 4යි j ඍණයි ධන වෙන හින්දා ධන 24යි කියලා උත්තරේ එනවා. උත්තරේ එනවා 26 ඍණ 8යි j කියලා. මම හිතනවා ගණන් දෙකෙන් තේරුණා කියලා. ඊට පස්සේ ඩිවිෂන් වලට යන්න කලින් අපි කම්ප්ලෙක්ස් කන්ජුගේට් එකක් හොයන්න. කන්ජුගේට් එකක් හොයන්නේ කොහොමද? කන්ජුගේට් එකක් හොයද්දී කන්ජුගේට් එක කියන්නේ ඉතා සරල දෙයක්. 5 ධන 6යි j තිබ්බොත් ඔන්න ඔය කම්ප්ලෙක්ස් නම්බරේ කන්ජුගේට් එක. කන්ජුගේට් එක මොකද්ද? 5 ඍණ 6යි j. ඉමේජිනරි පාර්ට් එකේ සයින් එක මාරු වෙනවා. සයින් ඉමේජිනරි පාර්ට් එකේ සයින් එක මාරු වෙනවා. හොඳට මතක තියාගන්න. ඉමේජිනරි පාර්ට් එකේ සයින් එකයි මාරු වෙන්නේ. ධන ඍණ වෙනවා. ඍණ තිබ්බොත් 5 ඍණ 6යි j තිබ්බොත් ඕකේ කන්ජුගේට් එක මොකද්ද? 5 ධන 6යි j. අපි ඩිවිෂන් වලට යන්න කලින් ඔන්න ඔය කන්ජුගේට් එක මතක තියාගන්න ඕනේ. හිතන්න කන්ජුගේට් එකේ විශේෂ දෙයක් තියෙනවා. a ධන උදාහරණ කියමු. 1 ධන 2යි j වල කන්ජුගේට් එක 1 ඍණ 2යි j. ඕක සුළු කරද්දි බලන්න 1 ඍණ 2යි j ධන 2යි j 1 ඍණ 2යි j. ඕක මල්ටිප්ලයි කරොත් එනවා 1 ඍණ 2යි j ධන 2යි j. මෙතන ඍණ 4 වාරයක් ඍණ 1 කියලා මම දාගන්න. මේ ඍණයි ධනයි කැපිලා යනවා. හැම කන්ජුගේට් එකම ඔය මැද j අගේ කැපිලා යනවා. ධන 4යි. උත්තරයක් එනවා එතන. කන්ජුගේට් එකක් කිව්වොත් අනිවාර්යෙන් එතන රියල් නම්බර් එක උත්තරයක් එනවා. මොකද j පාර්ට්ස් කැපිලා යනවා. කන්ජුගේට් එකෙන් ධන ඍණයි කැපිලා යනවා. එහෙනම් බලන්න ඩිවිෂන් වලදී අපි normally use කරොත් 4 ඍණ 4යි j බෙදීම 4 ධන 3යි j කියලා තිබ්බොත් මේකට කලින් අපි මේ හරේ කන්ජුගේට් එකෙන් උඩයි යටයි දෙකම මල්ටිප්ලයි කරන්න ඕන. 4 රින් 2යි j 4 ධන 3යි j හරයයි ලවයයි දෙකම හරේ ලවෙන් හරයයි ලවයයි දෙකම වැඩි කරන්න ඕන. උඩ යටයි දෙකම එකක් තියෙන්නේ. උඩ යටයි දෙකම එකක් තියෙන්නේ හරේ කන්ජුගේට් එකෙන් උඩ යටයි දෙකම වැඩි කරන්න ඕනේ. අන්න එහෙම වුණාම අපිට පුළුවන් උත්තරේ උඩ හරේ උත්තරේ එනවා 37යි j. යට මොන් කිව්වා 4 වර්ගය 16 බය නැතුව ලියන්න පුළුවන්. මෙතන ධනයි ඍණයි ඍණ 9 වෙනවා. j වල වර්ගයේ ඍණ 1 වෙනවා. එහෙනම් උත්තරේ ධන 9ක් එනවා.
උත්තරේ 16 ඍණ 37යි j. බෙදීම 25. ඔන්න ඔහොම එන්න පුළුවන්. මේ ඇවිල්ලා රියල් පාර්ට් එක. මේ ඇවිල්ලා ඉමේජිනරි පාර්ට් එක. මේ ඇවිල්ලා ඉමේජිනරි පාර්ට් එක. මේ ඇවිල්ලා රියල් පාර්ට් එක. මම හිතනවා ඩිවිෂන් තේරුණා කියලා. නෝමල් එක ගාන හදාගෙන 15 අන්තිමට මම ගණන් ඔක්කොම පාස් පේපර්ස් හදන්නම්. ඉතා සරල දෙයක් මේ ඉක්වල් කම්ප්ලෙක්ස් නම්බර්ස් කියන්නේ. එක පැත්තක z එකක් තියෙනවා a ධන bj කියලා. අනිත් පැත්තේ තියෙනවා c ධන dj කියලා. අපිට සමීකරණ සුළු කරද්දී ආවා වගේ. එහෙනම් මේ පැත්ත රියල් පාර්ට් එකට මේ පැත්ත රියල් පාර්ට් එක සමානයි. මේ පැත්ත ඉමේජිනරි පාර්ට් එකට මේ පැත්ත ඉමේජිනරි පාර්ට් එක සමානයි. ඉතා සරල දෙයක් ඔය ඉක්වල් කම්ප්ලෙක්ස් නම්බර්ස් කියන්නේ. ඊට පස්සේ මම යනවා graphical representation of a complex number. complex number ආගන් ඩයග්‍රෑම් එකක් යූස් කරනවා අපි ඔකට. graphical representation of a complex number කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක graphically represent කරන්නේ කොහොමද? ප්‍රස්ථාරයක කොහොමද ඕක represent කරන්නේ? අපි ඔන්න ඕක represent කරන්නේ කොහොමද? ඒක ගොඩක් ලේසි අහගන්න. ඔයාලා හිතන්න මෙන්න මේ වගේ ලයින් එකක් තිබ්බොත් මේ තමයි complex number line එක. Z කියන්නේ මේක. හරි. ආගන් ඩයග්‍රෑම් එකක් අපි කියනවා මේකට ආගන් ඩයග්‍රෑම් එකක් කියලා. හරි. එතකොට මේ ලයින් එක මෙතන ඉවර වෙන්නේ A, මෙතන B කියලා හිතන්න. එතකොට කොහොමද මේක කම්ප්ලෙක්ස් නම්බර් එකක් විදිහට ලියන්නේ? Z සමානයි x. axis එක පැත්තේ තියෙන නම්බර් එක රියල් නම්බර් එක විදිහට ගන්නවා. y axis එක පැත්තේ තියෙන එක ඉමේජිනරි නම්බර් එක විදිහට ගන්නවා. කාඩිසියන් ඇක්සස් වල AB points දෙක. මෙන්න මෙතන තියෙන AB points දෙක. x පැත්ත අපි ගන්නවා රියල් පාර්ට් එකට, B පැත්ත ගන්නවා ඉම් පාර්ට් එකට, ඉමේජිනරි පාර්ට් එකට. ඔය තමයි ආගන් ඩයග්‍රෑම් එක. ඕකට කියනවා අපි ආගන් ඩයග්‍රෑම් එකක් කියලා. කම්ප්ලෙක්ස් නම්බර්ස් දෙකක් එකතු කරනවා. කම්ප්ලෙක්ස් නම්බර්ස් දෙකක් එකතු කරද්දී මෙන්න මේ 5 ධන 2j 2 ධන 3j එකතු කරාම එනවා 7 ධන 5j කියලා. මේ තියෙන්නේ මං කියන්නේ 5 ධන 2j රිප්‍රසන්ට් කරනවා 5 x පැත්තට 2 y පැත්තට. 5 x පැත්තට 2 y පැත්තට. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? මේක. 2 ධන 3j. මෙන්න 2 මෙන්න 3. මේ තියෙන්නේ මේ. උත්තරය ආව 7 ධන 5j. නේ x පැත්තට 7යි y පැත්තට 5යි. මේ තියෙන්නේ මේ දෙකේ z1 z2 වල එකතුව. ඊට පස්සේ මේ ලයින් එක ඇඳලා පස්සේ මෙන්න මේ ලයින්ස් දෙක දැන් දෙපැත්තෙන් තියෙනවනේ. මෙන්න මේ ලයින් එකට z1 ලයින් එකට පැරලලි තමයි මේ ලයින් එක යන්නේ. මෙන්න මේකයි පැරලල්. මෙන්න මේ ලයින් එකට මේ ලයින් එක පැරලල්. පැරලලෝග්‍රෑම් එකක් වගේ තමයි යන්නේ. ඔන්න ඔහොම තමයි ආගන් ඩයග්‍රෑම් එක ග්‍රැෆිකලි ඇඩිෂන් කරාම රිප්‍රසන්ට් වෙන විදිය. නිකන් just memorize. ඒ කියන්නේ මතකේ තියාගන්න විතරයි. polar form එක කියන්නේ trigonometry. අපි ඉගෙන ගත්ත ත්‍රිකෝණමිතික කෝණාශ්‍රයෙන් කොහොමද මේක පෙන්වන්නේ කියලා. අර වගේම තමයි මෙහෙම AB කියලා දෙකක් තිබ්බොත් මේ A අපිට ලියන්න පුළුවන් නේද? r cos θ කියලා. r cos θ කියලා ලියන්න. කොහොමද? මේක හිතන්න මම ගන්නම් cos θ. cos θ සමානයි කොහොමද? A බෙදීම r. එහෙනම් r සමාන r cos θ සමානයි නේද a වලට. sin θ සමානයි b බෙදීම r. r sin θ. r වලගේ අපි දැන් දන්නවා a b නේ දන්නේ නැත්තේ. ඒකයි ඔහොම රිප්‍රසන්ට් කරන්නේ. එහෙනම් r sin θ වෙනවා. එතකොට අපිට මේක රිප්‍රසන්ට් කරන්න පුළුවන් කොහොමද? z සමානයි මම ගෝ a රිප්‍රසන්ට් කරනවා ඉස්සෙල්ලා x පැත්තට r cos θ ධන r sin θ j. ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔය විදිහට පෝලර් ෆෝම් එකක් විදිහට රිප්‍රසන්ට් කරන්න පුළුවන්. එතකොට මේක r වර්ගය වන්නේ කොහොමද? පයිතගරස් තියරම් a වර්ගය ධන b වර්ගය. r වර්ගය සමානයි a වර්ගය ධන b වර්ගය. දැන් හිතන්න දීලා තියෙනවා z සමානයි a ධන bj කියලා. අපි දන්නවා r වර්ගය කොහොමද හොයන්නේ? a වර්ගය ධන b වර්ගය. දැන් දන්නවා x වල වර්ගය ධන y වල වර්ගය. ඒතර r හොයන්නේ කොහොමද? a වර්ගය ධන b වර්ගයේ වර්ගමූලය. හරිද? කොහොමද මේකේ කෝණය හොයන්නේ? දැන් දීලා අපිට කම්ප්ලෙක්ස් නම්බර් එකක් හොයාගන්න විදිය දන්නවා cos θ sin θ යූස් කරලා. මේ කම්ප්ලෙක්ස් නම්බර් එක දීලා නම් අනිත් පැත්තට කෝණයයි
R වල දිගයි හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. R නම් හොයාගන්න පුළුවන් කොහොමද? A වර්ගය දන B වර්ගයේ වර්ගමූලය. කොහොමද කෝණය හොයාගන්නේ? AB හොයාගත්ත නේද? අපි AB දන්නවා නේද? A දන්නවා B දන්නවා. A දන්නවා B දන්නවා. එතකොට අපිට AB ආශ්‍රයෙන් කොහොමද ගන්න පුළුවන්? අපි ওই කෝණේ දන්නවා නම් tan θ සමානයි. හොඳට දන්නවා B බෙදීම A නේද? opposite side එක බෙදීම adjacent side. opposite side divide by adjacent side. එහෙනම් කොහොමද θ සමානයි tan වල inverse කියලා කියනවා අපි B බෙදීමේ. හරි. ඔන්න ඔය විදිහට අපිට කෝණය මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. කෝණේ දීලා නැත්නම් කෝණය මොකක්ද කියලා අපිට හොයන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා Z1 Z2 කියලා දෙකක් පෝලර් ෆෝම් විදිහට දීලා තියෙද්දි, ඒ කියන්නේ cos θ වලින් sin θ වලින් දීලා තියෙද්දි කොහොමද මේ දෙක ගුණ කරන්නේ කියලා. Z1 Z2 මේ විදිහට එනවා. ඒ විදිහට එන්නේ කියලා එකපාර අපිට මතක තියාගන්න බෑනේ. අපි ගුණ කරමු. Z1 multiply කරනවා Z2 වලින්. කොහොමද? R1 cos θ1 ධන sin θ1 j R2 cos θ2 ධන sin θ2 j. ඕක සරලව ගුණ කරන්න තියෙන්නේ. කොහොමද? R1 R2 මං එළියට ගන්නවා. දැන් මේව වෙන වෙනම ගුණ කරනවා මේ. cos θ1 cos θ2 ධන cos θ1 ධන sin ධන නෙමෙයි ගුණ කිරීම sin θ2 ධන sin θ1 cos θ2 ධන sin θ1 sin θ2. ඕක ගුණ කරපු ගමන් මෙතන j වර්ගය. මෙතන j එනවා, මෙතනත් j එනවා. මේ ගුණ කරපුවා එක දෙයක් පේන්න ඕනේ. මොකද්ද? ත්‍රිකෝණමිතික සූත්‍ර. බලන්න මෙහෙම ලිව්වම පේනවද කියලා. cos θ1 cos θ2 j වර්ගයේ අගයක් මෙතනට ආව j වර්ගය කියලා. j වර්ගය කියන්නේ ඍණ. එහෙනම් මෙතනට එනවා ඍණ sin θ1 sin θ2. මේක දැක්කම මොකක් හරි පේන්න ඕනේ ඔයාලට. cos θ1 sin θ2 ධන sin θ1 cos θ2 වල j. ඕක දැක්කම යම් ත්‍රිකෝණමිතික සූත්‍රයක් පේන්න ඕන. මොකද්ද? මතක නැද්ද? cos a ධන b cos a ධන b cos a ධන b මතකද? මතක නම් මොකද්ද? cos a cos b ඍණ sin a sin b. ඒක තමයි මේ මෙතන තියෙන්නේ. දැන් මේක ලියන්න පුළුවන් cos θ1 ධන θ2 කියලා. ධන j මං ගන්නම් ඉවතට. මෙහෙම තිබ්බොත් මොකද්ද? මතක නැද්ද? මේ තියෙන්නේ මොකද්ද? sin a ධන b. sin a ධන b කොහොමද ලියන්නේ? sin a sin b ධන sin a cos b ධන cos a sin b. බලන්න sin a sin b cos θ sin θ2 sin θ1 cos θ2. ඒක අනිත් පැත්තට තියෙන්නේ. ඒකම තමයි ඉතින්. sin θ1 ධන θ2 ඉවරයි. ඔන්න මල්ටිප්ලිකේෂන් වලදී පෝලර් ෆෝම් කැල්කියුලේෂන් එකක් මල්ටිප්ලයි කරලා උත්තරය ගන්න විදිහ. ඩිවිෂන් උත් ඒ විදිහම තමයි. කිසිම දෙයක් කරන්න නැහැ. මේ R Z1 Z2 වලින් බෙදුවම අර විදිහටම complex numbers divide කරන්නේ කොහොමද? conjugate එකෙන් multiply කරලා උඩයි යටයි දෙකම conjugate එකෙන් multiply කරලා solve කරාම අපිට උත්තරය මෙන්න මේ විදිහට බය නැතුව එනවා. හරිද? ඊට පස්සේ මේ complex number එක roots හොයද්දී අපි De Moivre's theorem කියලා දෙයක් උගන ගන්නවා. ඒක මතක තියාගන්න විතරයි තියෙන්නේ. මොකද්ද? Z කියන complex number එකේ n power එකක් හොයනවා නම් ඒක ලියන්නේ කොහොමද? r cos θ j sin θ කියලා හිතන්නකො මේ complex number එක. ඒකේ n power එක. එහෙනම් අපිට ඒක වෙන වෙනම ලියන්න පුළුවන්. r n වතාවක්
cos n theta ධන j sin n theta කියලා. ඔබට මතක තියාගන්න ඕනවා ලියන විදිහ. ඒ තියරම් එකෙන් ඔන්නෝම තමයි ලියන්නේ. අපි ගණන් ටිකක් හදමු. ඊට පස්සේ මම හිතනවා තේරෙයි කියලා ගණන් ටික හදුවට පස්සේ j වල 12 කොහොමද j වල 12 හොයන්නේ? පුළුවන් නේද j පවර් වල 6 හොයන්න. j වල පවර් එක කීයද? j වල පවර් එක කීයද? j කියන්නේ ඍණ 1යි. j වල පවර් එක මොකක්ද කීයද එන? ඍණ 1 වර්ගමූලය න. ඍණ 1 වාරයක් 6. ඍණ 1 6. ඍණ 1 6 කීයද? ඍණ 1මයි. මොකද මේ ඍණ 1 even number එක පවර් එකක් නම් ඒක ඒ සංඛ්‍යාවමයි. හැබැයි odd number ගන්න එක කන පිට ගෑනවා. මේ එකේ ඍණ 1 තුන්වෙනි බලය කිව්වොත් උත්තරේ ඍණ 1යි. සෝරි මෙතන ධන වෙනවා. ඍණ 1 දෙවෙනි බලය කිව්වොත් ධන 1යි. එහෙනම් මෙතන තියෙන even number ගන්න. එහෙනම් මේක ධන 1ක් වෙනවා. i වල ඍණ 7 කොහොමද හොයන්නේ? i වල ඍණ 7 හොයන්නේ කොහොමද? ඒ ගාන ඍණ 7 හදද්දී i වල අපිට යූස් කරන්න පුළුවන් නේද? කොහොමද ඍණ 7 හොයන්නේ? ඍණ 6 වාරයක්. i වල පවර් එකේ ඍණ 3 වෙනි බලය ගත්තොත් ඍණ 6 වෙනවා. එහෙනම් i වල ඍණ 1කින් නැවත මල්ටිප්ලයි කරොත් අපිට ආන්සර් එකට එන්න පුළුවන් නේද? අපිට ආයේ ඒ ආන්සර් එකටම එන්න පුළුවන් i වල පවර් එකකින්ම මල්ටිප්ලයි කරමු. නේද? කොහොමද එතකොට ඔක් ගන්නෙ? i වල පවර් එක කීයද? i වල පවර් එක ඇවිල්ලා ඍණ 1යි. ඍණ 1 තුන්වෙනි ඍණ 3 වෙනි බලයට එනවා. ඍණ 1 ඍණ 3 වෙනි බලයට ඇවිල්ලා i වල ඍණ 1. i වල ඍණ 1 අපි අගේ දන්නවා ඍණ j කියලා. i වල ඍණ 1 ඍණ i කියලා දන්නවා. හරි? ඍණ i කියලා දන්නවා. i වශයෙන් යන්නේ. ඊට අපිට සෝල්ව් කරන්න පුළුවන් කොහොමද? ඍණ j බෙදීම ඍණ 1 ඝනය කියලා ගන්නවා. එහෙනම් අපිට ආන්සර් එකට එන්න පුළුවන් ඍණ j බෙදීම ඍණ 1යි උත්තරේ ධන j. ආන්සර් එකට එන්න පුළුවන්. පස්සේ තියෙනවා කන්ජුගේට් one. අපෝ ගොඩක් ලේසි මේක 3 ධන 2යි j. මේක මොකද්ද? 3 ඍණ i පටලවා ගන්න එපා. ඉමේජනරි පාර්ට් එකයි වෙනස් වෙන්නේ. ඉමේජනරි පාර්ට් එකයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ find the real part and imaginary part. එහෙනම් මේකේ real part එක මොකද්ද? real z මොන් ගන්න සමානයි 5යි. im z කීයද? ඍණ 3යි ඍණ 3යි. මේකේ real part එක බිංදුවයි. part එක කීයද? මූල 7යි. මූල 7යි. දැන් තියෙනවා මේ තියෙන්නේ addition and subtraction දෙකම එකට. මේකේ මම කිව්වා real parts වෙනම. imaginary parts වෙනම. minus minus plus වෙනවා. මම එකපාර ගත්තා. ඍණ 4යි j. solve කරන්න තියෙන්නේ 5 3 8යි 8න් 2ක් 6යි. මෙතන 9 15යි ඍණ 9 ඍණ 13යි ඍණ 7යි. මොන ආන්සර්? මේක මල්ටිප්ලිකේෂන් එක. කොහොමද මල්ටිප්ලයි කරන්නේ? 6 2 ධන 5යි j වලින් වැඩි කරනවා. ඍණ 3යි i වැඩි කරනවා. i නේ තියෙන්නේ මේකනේ. මේ ඔක්කොම i වෙන්න ඕනි. j නෙවෙයි i. ඍණ 3යි 2 ධන 5යි i වලින් වැඩි කරනවා. 12 ධන 30යි i ඍණ 6යි i ඍණ 15යි i වර්ගය. i වර්ගය ඍණ 1යි මතක තියාගන්න. නම් 12 මෙතන ඍණ වැඩි කරාම ධන 15යි ධන 30යි i ඍණ 6යි i 27 ධන 24යි i. ඔන්න මල්ටිප්ලිකේෂන් ගානකුත් හදුවා. අපි ඩිවිෂන් ගානකටත් යන්න. ඩිවිෂන් ගානක් හදද්දි මේක මම කිව්වා කන්ජුගේට් එකෙන් 2යි 2ම මල්ටිප්ලයි කරන්න කියලා. ගොඩක් ලේසි දැන් 3 මෙතන එනවා 3යි ඍණ 3යි i ඍණ 2යි i ඍණයි ධන වෙනවා. එකපාර උත්තරේ ධන 2යි කියලා මම ගන්න. යට 1යි ඍණ i වර්ගය ඍණ i වර්ගය කියොත් ධන 1. එහෙනම් උත්තරේ එනවා කීයද? මෙතන
ඍණ 2යි ඍණ i වැඩි කරාම ඍණ 2යි ඍණ i වැඩි කරාම ධන 2යි ධන 2 ඍණ i වලින් වැඩි කරාම ඍණ 2යි. එහෙනම් උත්තරේ එනවා 1 ඍණ 5යි i බෙදීම 2යි. භාග්‍ය ඍණ 5 බෙදීම 2යි. මෙතන බලන්න මම ආයෙ පාරක් කියන්න. ඍණ 2යි i ඍණ i වලින් වැඩි කරොත් උත්තරේ ධන 2යි. i කියන්නේ ඍණ 1නේ. එහෙනම් උත්තරේ ඍණ 2. මෙතන තියෙනවා අර මං කියලා දුන්නා a සමානයි c b සමානයි d වගේ ගාන. මේකේ වම් පැත්ත අපි ආදේශ කරලා ab වලට අගයන් හොයාගෙන දකුණු පැත්තට සමාන කරන්න තියෙනවා. මම වම් පැත්ත ඉස්සෙල්ලා සෝල්ව් කරලිමු. 2 ඍණ a ඍණ 5යි බෙදීම 1 ඍණ bයි මොකද්ද කරන්න ඕනි? කන්ජුගේට් එකෙන් උඩ යටයි දෙකම වැඩි කරන්නයි ඕන. 1 ධන bයි කන්ජුගේට් එකෙන් උඩ යටයි දෙකම වැඩි කරාට පස්සේ අපිට එන්න පුළුවන් උත්තර වලට 2 ධන දෙවාරයක් 1 ධන bයි ඍණ a වාරයක් 1 ධන bයි ඍණ 5යි i වාරයක් 1 ධන bයි. ඔන්න වෙන වෙනම මම සෝල්ව් කරා. යට කොහමද එන්නේ? k වර්ගය ඍණ b වර්ගය i වර්ගය. එහෙනම් උඩ සෝල්ව් කරාම උත්තර එනවා 2 ඍණ a ධන 5යි b ධන 2යි b ඍණ ab ඍණ 5යි i. ඔන්න උඩ එනවා කම්ප්ලෙක්ස් නම්බරයක්. පහළ එනවා 1 ධන b කියලා. 1 ධන b කියලා පහළ එනවා. ඊට පස්සේ දැන් වමයි දකුණයි සමාන කරන්න පුළුවන්. මේක සමානයි 3 ඍණ 5යි i. දැන් සමාන කරන්නේ කොහොමද? 2 ඍණ a ධන 5යි b බෙදීම 1 ධන b සමානයි 3යි. 2යි b ඍණ ab ඍණ 5 බෙදීම 1 ධන b සමානයි ඍණ 5යි. ඕක සෝල්ව් කරාම අපිට එනවා මෙන්න මේක පළවෙනි සූත්‍රයේ විදිහට මම ගන්නම්. නෑ එක මම මෙතන ලියා ගන්නම්. කොහොමද? 2 ඍණ a ධන 5යි b සමානයි 3 ධන 3යි b. මොකද මෙන්න මේ බෙදීම සම්පූර්ණ මේ පැත්තට යවුවොත් 3ෙන් වැඩි වෙනවා දෙකම. එහෙනම් දැන් මේක සුළු කරලා අපිට ගානකට එන්න පුළුවන්. මම 2 මේ පැත්තට යවනවා 3යි b මේ පැත්තට යවා ගන්නවා. 2යි b ඍණ a සමානයි 1යි කියලා. 2යි b ඍණ a සමානයි 1යි. ඔන්න ඕක මම ගන්න තුන්වෙනි සමීකරණය කියලා. මෙන්න මේ සමීකරණය මම ගන්නම් 2 කියලා. ඕක සුළු කරන්න ගන්නම් 2 කියලා. මම 2ෙන් ගන්නම් කොහොමද? 2යි b ඍණ ab ඍණ 5 සමානයි ඍණ 5 ඍණ 5යි b. දැන් ඕක සුළු කරන්න මේ ඍණ 5ට මේ පැත්ත ඍණ 5 කැපෙනවා. එහෙනම් 2යි b මම මේ පැත්ත නෑ 5යි b මේ පැත්තට ආන් ab මේ පැත්තට යවා ගන්නම්. 7යි b සමානයි ab වෙනවා. b ට b කැපෙනවා. a සමානයි 7යි කියලා මෙතන කෙලින් උත්තරයක් එනවා. a සමානයි 7යි කියලා આવොත් 2යි b සමානයි a සමානයි 7 මම මෙතනට ආදේශ කරොත් 2යි b සමානයි ඍණ 7 මේ පැත්තට ගියොත් ධන ඍණ 7 මේ පැත්තට ගියොත් ධන 7 වෙනවා. 8ක් එනවා. b සමානයි 4යි කියලා ආන්සර්යක් එනවා. ඔන්න මේ b වලට උත්තර අපි හොයාගත්තා. ඔන්න තව ගානක් තියෙනවා. ඒ ගාන ඔයාලා හදන්න. ඔකත් ඉතා ලේසි ගානක්. මේ z අපි දන්නවා. එකයට z හොයද්දී මොකද්ද කරන්න තියෙන්නේ? මේ z හොයාගන්න ඕනේ අපි කන්ජුගේට් එකෙන් වැඩි කරලා එක ධන i වලින් වැඩි කරලා මම ගාන හදන්න. මේ ගානත් හදන්න ඉවරයි. z සමානයි 2 ධන i බෙදීම 1 ඍණ i. කොහොමද මේ z හොයන්නේ දැන්? 2 ධන i වලින් වැඩි කරනවා 1 ඍණ i බෙදීම 1 ධන i. මොකද මෙතන 1 ඍණ i තියෙන්නේ. කන්ජුගේට් එකකින් වැඩි වෙන්න ඕනේ. වැඩි වුණාම මෙතන අගයක් එනෝක මම එකපාර සුළු කරලා ගන්නම්. උත්තරේ එනවා භාගයයි ධන 3 බෙදීම 2යි කියලා. ඔක අර නෝමල් සුළු කරන්න තියෙන්නේ මම කලින් කියලා දුන්න විදිහටම. එකයට z හොයන්නේ කොහොමද දැන්? එකයට z කියන්නේ 1 බෙදීම භාගය ධන 3 බෙදීම 2යි. ඕකත් කන්ජුගේට් එකෙන් වැඩි කරලා සුළු කරන්න වෙනවද? භාගය ඍණ 3 බෙදීම 2යි උඩ එනවා භාගය ඍණ 3 බෙදීම 2යි කියලා.
එකට z අගයක් එනවා සුළු කරලා ඉවරුනාට පස්සේ අවසානයෙන් දෙවාරයක් 1/3යි බෙදීම 10 කියලා. එහෙනම් උත්තරේ එනවා 1/3යි බෙදීම 5 කියලා. මම සුළු කළාම එකපාරම උත්තරේ මෙතනට ගත්තේ මේ. ඊට පස්සේ තියෙනවා z ධන 1යට z කියලා. එහෙනම් ඒ උත්තරේ කොහොමද ගන්නෙ? භාගය ධන 3 බෙදීම 2යි ධන 1 බෙදීම 5 රින 3 බෙදීම 5යි. සමීකරණ සමාන කරලා දැන් හරයන් සමාන කරන්න තියෙන්නේ. එහෙනම් කොහොමද මම 10න් ගන්නවා මේ ඔක්කොම. 10න් ඔක්කොම ගත්තොත් මෙතන එනවා 10න් වැඩි කරොත් 5යි. මෙතන එනවා 5න් වැඩි කරොත් 15යි. මෙතන එනවා ධන 2යි. මෙතන එනවා ඍණ 6යි. ඕක සුළු කරන්න තියෙන්නේ 7 ධන 9යි බෙදීම 10යි කියලා උත්තරේ එනවා. 7 බෙදීම 10යි ධන 9 බෙදීම 10යි. මෙතන ගණන් දෙකම එකපාර ගත්ත එක සුළු කරලා ගන්න. මේ භාගය කන්ජුගේට් එක මල්ටිප්ලයි කරලා ආන්සර් එක මෙන්න මේක එන්නේ. මෙතනත් එහෙමයි. ඒ දෙක එකතු කරාම මෙන්න මේක තමයි අන්තිම ආන්සර් එක විදිහට එන්නේ. කම්ප්ලෙක්ස් නම්බර්ස් පාඩම උච්චරයි. ඔතනින් පාඩම අවසానයි. නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. නැවත පාඩම කරන්න ඕන නම් ඒත් දාන්න මම පාඩම කරලා දාන්න. කම්ප්ලෙක්ස් නම්බර්ස් පාඩම ඔතනින් නතර වෙනවා. ලෙක්චර් එක ඔතනින් ඉවරයි. හැමෝටම good bye.